මේ තුප්පහි රූපවල අනිත් එක මිනිස්සු සැප විඳින්නේ මේ රූපවල. කසාදයක් බඳලා ගෑණි නිසා සැප විඳිනවා. හත් බලාමේ දිරණ රූපයක් ගෙනල්ලා, බයසට යන රූපයක් ගෙනල්ලා, ගඳ ගහන රූපයක් ගෙනල්ලා, නව දොරකින් අසූචි වැක්කෙලෙන කනේ කලාඳුරු, නහයේ හොටු, කටේ කෙල, අසූචි මල මුත්‍රා වැක්කෙලෙන රූපයක් ගෙනල්ලා ඒකෙන් සැප ගන්න. පිස්සුද පිටිනේ ඩැනෙත් වලක් කඩාගෙන ඇතුළට වැස්සා වගේ. සැපයිද? ටොයිලට් වලක් කඩාගෙන වැටුණා. මේ සුවඳයි කියලා ඉන්නවනේ. මේකත් එහෙමයි. නහයේ හොටු නම් කනේ කබ නම් මන් දන්නේ ඔයගොල්ලෝ ඒවත් එක්ක කොහොමද සැප ගන්න කියලා. අනිත් ඒකත් හොඳයි හොදලා කරලා සෙන්ට් එකක් හරි ගාලා ගොඩ ගන්න පුළුවන් කියලා හිතමුකෝ අම්මා. අනිත් එක ඕවා මේ ඔය සුවඳ ගාගෙන ඔය ටික එල්ලෝ ටිකක් ඉන්නවා මට මේක කියන්න හිතෙන්නේ. මුණ දිහා බලන්න. කමන්නේ නැද්ද? ඔය සුවඳ ගාගෙන තෙන් පීදගෙන ඉන්නේ බොහොම ටික කාලයයි. කසාද බෙන්දලා අවුරුද්දක් දෙකක් ගියාම උන්දල ගාව ලාඹු තෙල් ගන්නයි. බොරු නෙමෙයි. බොරුද තාත්තලා මොකද කියන්නේ? කරවල උයපු දවසට කරවල ගඳයි. මාළු කපපු දවසට පිලී ගඳයි. වැඩක් දුවන්න එපා තේරුමක් එපා වෙනවා ජීවිතේ ටික කාලෙකදී මොන කර්මයක්ද මේ කරගැහුවේ කියලා හිතෙනවා. ඒකයි කියන්නේ අපි බලන්න කවුරුත්තියක් ගිහිල්ලා තිනාම සුමුණින් ඉන්නේ නැහැ. එයි නඩත්තු කරන්න ගෑනු නෑ ඉස්කෝලේ එක්ක යන්න දරුවෝ නෑ අරන් තියා ගන්න කසාද සාතික නෑ ඉඩම් කඩම් වල ඔප්පු නෑ කිසි දෙයක් නෑ. චෛනසීම කියන්නේ ගොප්පාරේ. හාමුදුරුවෝ ජීවත් වෙන්නේ මොනවා බලාපොරොත්තු වෙන්නේ මොනවත් එක්කද? ඇත්තටම මම ජීවත් වෙන්නේ මරණය බලාපොරොත්තු වෙන්නේ. ඔයගොල්ලෝ ජීවත් වෙන්නේ ජීවිතේ බලාපොරොත්තු වෙන්නේ. මම ජීවත් වෙන්නේ මරණය බලාපොරොත්තු වෙන්නේ. ඔයගොල්ලෝ දන්නේ නෑනේ. අර සොහොනේදී මම ඉගෙන ගත්ත පාඩමක් තමයි මිනිස්සු මැරෙනවා කියන්නේ. ඒ නිසා මම ඒක අදද හෙටද මේ බණ එක කියලා යන ගමන්ද ඊළඟ බණ එකද පිළිකාරෝ හලේද ඇස්වාට් වේද අරකිද මේකද කිසිසේත් මදාල් නැහැ. මට යන්තම් මැරෙනකම් මම කොවිල හරි මැරෙයිනේ හැප්පිලා හරි කුඩු වෙලා හරි ඒ වෙලාව වෙනකන් යන්තම් දුකක් කරදරයක් නොවිඳගෙන මේ සැනසීමෙන් ජීවත් වෙන්න ලැබුණොත් මට ඇති වෙන ලොකු බලාපොරොත්තු වෙයි. බුදුහාමුදුරුවෝ කියලා දුන්න පාර මහණෙනි මේ ලෝකේ තියෙන දේවල් අස්ථාවරයි ස්ථිරනේ. ඒ නිසා රූපම් බික්ක වෙන තුම්හා කන්තම් පජහත රූපය කියන එක මහණෙනි ෂුව කරන්න එපා. අම්මයක්ගේ මේ පුතේ මල්ලි නංගි මේ ඔක්කොගෙම රූප දිරනවා. ඒ නිසා ওই දිරන රූපත් එක්ක මට ස්ථිර ගනුදෙනුවක් මේ ලෝකේ නෑ. ඔයගොල්ලෝ ඔක්කොගෙම පංචස්කන්ධ දිරලා වයසට ගිහලා ලෙඩ වෙලා ඉස්පිරිතාල ගානේ වැටලා මල මුත්‍රා බෑග් ගහගෙන ඇඟේ අසූචි මල මුත්‍රා පහ වෙනකොට මැරෙන්න ඉන්න මිනිස්සු මේ ඔක්කොලම ඔයගොල්ලොත් එක්ක මට ලොක් ගනුදෙනුවක් නෑ පින්නත්. මම මේ බණ එක කියලා තෙරුවන් සරණයි කියලා යනවා. එතනින් එහාට ආපහු ඇවිල්ලා අහන්න පහම්දුරනේ අපිව මතකද මුල් ඒරියාවේ බණ ඇහුනේ? මට ඔයගොල්ලෝ කවුරුත් මතක නෑ. මං තියාගන්නෙත් නෑ මතකේ. ශබ්ද ගන්ධ රස ස්පර්ශය වගේ පස්සේ දුවන්නේ නියුටල් වෙච්ච නැවතිච්ච අඟුලිමාලට කිව්ව බුදුහාමුදුරුවෝ. මොකද්ද? අඟුලිමාලා මම නැවතිලා ඉන්නේ. ඔබත් පින්වත්නි නවතින්න. මේවා බුද්ධ ශාසනය නෙමෙයි. මේ බුදුහාමුදුරන්ගේ ශාසනය නෙමෙයි. මොකද කමක් නැහැ කූඩුවක් ඇදුවට කමක් නැහැ ලයිට් එකක් දැම්මට. මේවා විතරක් කර කර අර ෆෑන් එකෙත් කොඩියක්ද කොහෙද තියෙන්නේ. මේවා විතරක් කර කර දැන් ඇත්ත තමයි නේද? ඕවා විතරක් කර කර ඉන්න එපා. මොකද්ද මේ කරන නාඩගමේ අර්ථය? කවදද ඔබ මේ ජීවිත කියන මේ පංචස්කන්ධය කියන කේ යථාර්ථය දැකලා මේව අතාරින්නේ? කවදද ඔබට වෙන්න තියෙන මේ වින්නේ ඔබ දන්නවද පිටින් ධම්මවිජය ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ ඔගොල්ලෝ හිතන්න එපා අනේ ෂෝක් හොඳ හාමුදුරුවෝ කෙනෙක් කියලා. මගේ පංචස්කන්ධයත් කවදා හරි දවසක දිරනවා. දිරා යන්නේ දැන් කෙස් ගහක් කිදිලා. එකක් කිදිලා. hina වෙන්න එපා. දැන් ඕනනම් අවුරුද්දක් කඩන්න පුළුවන් මට පැත්තකට ගිහලා කෙස් ගහ මතක් කරගන්න. ඇයි? මගේ ස්කන්ධ දිරන්න පටන් ගන්නවා. දත් ටික වැටෙන්න පටන් අරන් ඉඳගත්තාම ඉස්සර වගේ එකපාර ඉඳ ගන්න බෑ. පොඩ්ඩ අත බිම තියලා දැන් අපි ඉඳගන්නේ. මම දන්නවා හෙට අනිද්දා වෙනකොට ධනිෂ්ටික අමාරුවේ පිළිකාවක් හැදෙයි වග්ගඩුව නරක් වෙයි. ඉස්පිරිතාලේ ලගින්න වෙයි මට. මගේ පංචස්කන්ධය හොඳ එකක්ද නෑ මගේ පංචස්කන්ධයටත් ඔය සිතේ මුරමයි. ඒ නිසා මම මේකට ආදරය කරන්නේ අපේක්ෂා දල්වන්නෙත් නෑ. ඕකට ආදරය කරන්නේ අපේක්ෂා දල්වන්නෙත් නෑ. මට මගේ පින්තුලට කියලා දෙන්න උවමනා වුණේ. මේ මුළු බණ එකස්සෙම
ඕගොල්ලෝ ඔය සැප වේදනාව කියලා එළිය හොයාගෙන යන දේ හොයාගෙන යනතා ඔයගලන්ට කවදාවත් සතුටවත් සැනසීමක් හම්බ වෙන්නේ නැහැ.